ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලංකාවේ රැකියාව වෙනද පොලේ ලංකාවේ මොන්ස්ටර් ඉතිහාසය කරාම රැකියා නැහැ. ඇත්ත පිළිගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ විශ්වාස විකේ ඉගෙනීම නෑ. ලංකාවේ රැකියාව වෙනද පොලේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ලෝකෙතුලේ අනිත් රටවල් වලට ගියාම ඇමරිකාව එංගලන්ත වගේ රටවල් වලට ගියාම ඒ රටවල් තුලේ මේකේන්ද ලෝකෙතුලේ ඉතිහාසය ඉගෙන ගන්න මොන්ස්ටර් රැකියාව අවස්ථා නැද්ද? රැකියාව අවස්ථා මොන්ස්ටර් ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ලංකාවේ තත්ත්වේ නෑ. ඒතකොට ලංකාවේ රැකියාව වෙනද පොලේ තුලේ ඒ රැකියාව අවස්ථා ටික නෑ කියලා ඉතිහාස විෂය උගන්වන ඉතිහාස විෂය ඉගෙන ගන්න කෙනාට Tamanta කරන්න කැමති රැකියාව ටික නෑ කියලා. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ඉතිහාස විෂය ඉගෙනීමද? නෑ. එතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ එකට හරියන රැකියාව වෙනද පොලේ නිර්මාණය වෙලා නැති එක. දැන් එහෙම රැකියාව වෙනද පොලේ ලංකාවේ නිර්මාණය වෙලා නෑ කියලා. මෙයාලට කියන්න බෑ. මොකද්ද? ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ ඉතිහාස විෂය ඉගෙනීම කියන කාරණාව අපි අත්‍යවශ්‍ය නේ. අම්බෝ එක ඕනේ නැහැ කියලා එයාලට කියන්න බෑ කරමුතුනේ. අනික අහන්නේ සරල ප්‍රශ්නයි. ලංකාවේ මෙයා කියනවා නම් ඉතිහාස විෂය ඉගෙන ගන්න කාරණාව අත්‍යවශ්‍ය නැහැ කියලා. දැන් කරමුතුනේ. හිතන්න ළමයෙක් ඉන්නවා දුෂ්කර පළාතක. ඊළඟට Tamanta කරන්නේ කියලා. අන්තර්ජාල පවුස් ගන්න නැහැ. Tamanta එක ජංගුන්තර කතර නැහැ. ඊළඟට තමන්ගේම කියලා ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒතකොට ඒ ළමයට තියෙන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනය විතර නම්. ඒතකොට දැන් මෙයා කියනවා නම් ඒක ඇතුළේ අත්‍යවශ්‍ය කියනමක් අවශ්‍ය නැහැ කියලා. ඒතකොට ඒ ළමයා කොහොමද තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගන්නේ? ඊළඟට තමන්ගේ අධ්‍යාපන කටයුතු ටික කරගන්න අවස්ථාවක් නැති වෙනවා. ඇයි? මෙයාලා කියනවා ලංකාවේ පාසල් අධ්‍යාපනය තුලේ ඉතිහාසය කියන විෂය අපි අයින් කරලා දානවා. කරපොතුන්දී දැන් මෙතුමා කියන්නේ මොකද්ද? ලංකාවේ ගත්තාම දැන් මේ ඉතිහාසය කියන විෂය කරන්න කැමති ළමයක් තියෙනවා. අනේ කරන්න කැමති නැති ළමයක් තියෙනවා. දැන් එහෙම ගත්තාම අපි ළමයාට කරන්න කැමති නැති අයට කරන්න එපා. ඔයාලා කරන්න නැතුව ඉන්න. කරන්න කැමති දෙයක් කරන්න කැමති කියලා. දැන් කරපොතුන්දී එහෙම ගෙනල්ලා බෙන්නොත් ලංකාවේ ගණිත විෂය ගත්තත් විද්‍යා විෂය ගත්තත් කරන්න කැමති අය තියෙනවා. කරන්න කැමති නැති අය තියෙනවා. හැබැයි එහෙම කියලා ලංකාවේ ගණිත විෂය කියන කාරණාව විද්‍යා විෂය කියන කාරණාව අත්‍යවශ්‍ය නොකරන රජය මේ අත්‍යවශ්‍ය කරනවා. ඇයි? ඒක වටිනාකම රජ විසින් දන්න හින්දා. ඒ වගේම තමයි ගෙනල්ලා බෙන්නන්නේ. කරන්න කැමති ළමයක් තියෙනවා. කරන්න කැමති නැති ළමයක් තියෙනවා කියලා. මේක අත්‍යවශ්‍ය නොකර ඉන්න බෑ. මොකද රටක් අද සාකම්පණය තියෙන මිනිස්සු නිර්මාණය කරන්න ඕන නම් ලෝකෙදොඩ රටක අනන්‍යතාවය කියන කාරණාව අරන් යන්න ඕන නම් ඒක ඇතුලේ ඉතිහාස විෂය දන්න මිනිස්සු ලංකාවේ නිර්මාණය වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් ලංකාවේ පාසල් අධ්‍යාපන වලින් විතරයි නම් ඒක ඇතුලේ අනිවාර්යයෙන් මේක අත්‍යවශ්‍ය කරන්න ඕනේ. ඒක තමයි වද මෙච්චරලා ගෙනල්ලා පෙන්නුවේ. ලංකාවේ ඉතිහාස විෂය කියන කාරණාව වෙනත් දෙයකින් නිර්මාණය කරන්න බෑ. වෙනත් දෙයකින් උගන්වන්න බෑ. මොකද මෙයා එක ලංකාවේ ගියා ටියුෂන් පන්තියෙන් උගන්වන්නේ නෑ. ඉතින් එහාට ගියාම පස්සේ ලංකාවේ විශ්වවිද්‍යාල වලින් කියන කාරණාව ගන්නවත් ලංකාවේ දහම් පාසල් වලින් ගත්තත් ඒක ඇතුලේ ඒක සාර්ථකව ප්‍රායෝගිකව කරන්න අපිට හැකියාවක් නෑ. ඒක ප්‍රායෝගිකව අපිට කරන්න හැකියාවක් තියන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපන වලින් විතරයි. එහෙනම් අපි කියනවා මේ පාසල් අධ්‍යාපන වලට මේක අත්‍යවශ්‍ය කරන්න ඕනේ කියලා. අනික මුත්මෑදී ලොකු ප්‍රශ්නයක් තමයි ඊළඟට ඉතිහාසයේදී පරණ දේවල් වලින් අපිට ඉස්සරහට යන්න බෑනේ. පරණ දේවල් අපිට දැනගන්න හැකියාවක් නැහැ. පරණ දේවල් වලින් අනාගතේ හැඩ ගහන්නේ නැහැ කියලා අහනවා. කියන්න තියෙන සරල කාරණාව. මතකද ලංකාවේ අරගලෙට මුල පුරන්නේ කොහොමද? අපි දන්නවා 1818 ලංකාවේ ඌව වෙල්ලස් කැරලට ගිහුණා. ඒ වගේ අතීතයෙන් ගත්ත ආభాසයත් එක්ක තමයි ලංකාව තුළ රටේ පාලකයව වැරදි දේවල් කරනවා නම් රටේ පාලකයා රටේ උතුම් නැති විදිහට කටයුතු කරනවා. ඒ රටේ ඉන්න පාලකයව රටින් අයින් කරන්න ඕනේ. ඒ රටේ ඉන්න පාලකයට විරුද්ධව පෙළ ගහන්න ඕනේ කියලා. ලංකාවේ මිනිස්සුගේ මනස හදන්නේ කොහෙන්ද? ලංකාව තුළ ඉතිහාස විෂය දැන ගැනීමත් එක්ක ලංකාව තුළ ඉතිහාස විෂය දන්නේ නැති මිනිස්සු හිතන්නේ නැහැ. මොකද අපි මෙහෙම කරන්න ඕනේ. රටක පාලකයා වැරදි දේවල් කරනවා නම් රටක පාලකයා රට හරියට දේවල් කරනවා නම් ඒ පාලකයව අපි රටින් අයින් කරන්න ඕනේ. ඒ පාලකයට විරුද්ධව පාර බහින්න ඕනේ කියලා. ලංකාවේ මිනිස්සුන්ට දරුවත්තාවක් නැහැ. ඇයි ඉතිහාසය දන්නේ නැහැ. හැබැයි ඉතිහාසය දන්නවා නම් එයා දැනගන්නවා මොකද්ද අපි මේක වෙනුවෙන් පාරට බහින්න ඕනේ. මේක දිහා අපි ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. ඒක තමයි මේ මානසිකත්වය ලංකාවේ මානසිකත්වය හැදෙන්න කොහොමද? ඉතිහාස විෂයක ඉන්නත් එක්ක ඒකට එහෙම නේද මෙයාලා කියනවා අනේ ඉතිහාස විෂය ගැනීම අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නොකරමු. ඒකට දරුවෝ මතකද ලංකාවේ සීගිරිය කුරුටුගිය සීගිරිය මේ අඩපත් බෝරේ මෙලඟදී යාළුවනේ කියලා මේ ඒක මේ විකෘති කරලා දිනවා. ඒකට ඔය වගේ කාරණා ටික ඇතුලේ ඉන්නම ලංකාවේ පාසල් අධ්‍යාපනය කරන කාරණා තුනේ ඉතිහාසය විද්‍යා අත්‍යවශ්‍ය නොකර හින්දාම තමයි අපි දකිනවා 6 ඉඳන් 15 වෙනකන් තියෙන කාරණා නෙවෙයි අත්‍යවශ්‍ය කරනවා කියන්නේ. 1 ඉඳන් 13 වෙනකම් උගන්වනවා පාසල් අධ්‍යාපනය දෙක අත්‍යවශ්‍ය කරන්න ඕනේ. ඒකට එහෙම කරද්දී අර ලංකාවේ සීගිරිය තිබෙ කඩපත් බෝරේට ගිහලා හානි කරනවා වගේ දේවල් ලංකාවේ මිනිස්සු කරන්නේ නැහැ. පොඩි මේකුත් ඉතිහාසය විෂය පාසල් නිර්දේශය ඇතුලේ තාම අත්‍යවශ්‍ය කරලා නැහැ. ඒකට ඒක පාසල් විෂය නිර්දේශය හරියට අත්‍යවශ්‍ය කරන මෙයාලා වුණත් මෙතන ඉන්න බොරුවට ගෑ ගහන්නේ අනේ ඉතිහාසය අත්‍යවශ්‍ය නැහැ අපිට ගෙපා කියලා. මෙලා තුන එතකොට මෙයාලා පිළිගන්නවා ඉතිහාසය විෂය කියන කාරණාව අපිට ඕනේ කියලා. ඒක ප්‍රශ්නේ ඉන්නේ ලංකාවේ රජවත් තාම හරියට තේරුම් අරගෙන නැහැ. ඉතිහාසය විෂය කියන වැදගත්කම ඒකයි. ඒක ලංකාව තාම තුලේ අත්‍යවශ්‍ය කරලා නැත්තේ කොහොමද නේද?